Hello. Hey, ආවේ නැත්තේ? මට අද වැඩක් තිබුණා. ඔයා කියන්නේ බොරු. හෙට එනවද? තාම තීරණයක් ගත්තේ නැහැ. මොකක්ද? හෙට එනවද කියලාද? නැත්නම් රස්සාවට එනවද කියලාද? මොකක් ගැනවත් නැහැ. මම මේ අහන්න. මං කුලසූරියත් එක්ක කතා කරලා රුපියල් 25000ක බේසික් සැලරි එකක් දෙන්න සේරම ලෑස්ති කරලා ඉවරයි. වෙන මොන තැනක රස්සාවට ගියා වාගේ ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් වල හැටියට මේ තරම් පඩියක් වට ගන්න ලැබෙන්නේ නැහැ. ඔයා ඒකවත් තේරුම් ගන්න බැරි තරමට මෝඩියෙක් වෙන්න බෑනේ. ඔයාට මේ වෙලාවේ සල්ලි හුඟක් වටින බව මම දන්නවා. රාංගගේ බෙහෙත් හේතු වලට හුඟක් වියදම් යන බවත් වික්ටර් අංකල් මාත් එක්ක කිව්වා. මා රස්සාවක් හොයන්නේ නිසා බවත් මම දන්නවා. මම කරන්න හදන උදව්ව ගැන අමා වැරදිට හිතන්න එපා. මේකෙන් වාට මති පුංචිකමක් වෙනවා කියලා හිතන්නත් එපා. මම මේ උදව්වට කරන්නේ පායින් තත්ත්වය තේරුම් ගන්න පුළුවන් නිසා. පරණ වෙච්ච සිද්ධි හැම එකක්ම මං හිතින් අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මං කියන දේ හොඳට අහගන්න. මේ පෝස්ට් එකට ඇප්ලිකේෂන්ස් හුඟක් ඇවිත් තිබුණා. අනික අපිට ඉක්මනින්ම කෙනෙක් රික්‍රූට් කරන්න ඕන වෙලාවයි තියෙන්නේ. ඒ නිසා කුලේ වුණත් වැඩි කාලයක් ඉවසන එකක් නැහැ. මෝඩියෙක් වගේ වැඩ කරන්නේ නැතුව හෙට ඉඳන් වැඩට එන්න. තේරුණා නේද? එහෙනම් මම කියනවා. කොහෙන්ද පොලොස්? ඇයි හරියන්නේ නැද්ද? කවුද හරි නැති කතාවක් කිව්වේ? මායිදුවයි එකතු වෙලා හැදුවේ. සුජාතලයිගේ කොස් කඩපු වෙලාවේ අපිටත් පොලොස් ගෙට දෙකක් දුන්නා. ෂා හරිෂෝ. හරි බයි. කවුද මේ මහරෑ? කවුද? දොරෙන් අපි පොලිසියෙන්. මිස්ටර් ගුණසිංහ? මම තමයි. එන්න වාඩි.